අතීතය නැතහොත් පුරාවෘත්තය. සත්‍යය යනු කුමක්ද? කාලේ වැලිතලාවෙන් වැසී ගිය මහා ශිෂ්ඨාචාරයක අභිමානය. ඒ ශිෂ්ඨාචාරයේ මහා නාමය රාවණා. සතුරන් ඔහුව හැඳින්වූයේ දසහිස් ඇති දරුණු යක්ෂයෙකු ලෙසයි. සැබෑ රාවණා සැබවින්ම කවුද? වසර 5000කටත් එපිට අතීතයේ ලොව පාලනය කළ ලංකාපුරේ නම් ස්වර්ණමය රාජධානියක් මේ හෙළබිමේ පැවතුනා. එහි පාලකයා මහා විශ් රවස් මුනිදුන්ගේ පුත් රාවණ රජුයි. ඔහුගේ දසහිස් යනු